ඉතින් ඔයාලා වෙනද වගේම අදත් ආදරයෙන් පිළිගන්නවා චූටි බෝනික්ගේ රෙසිපි අපේ YouTube channel එකට. ඔන්න අද මම ඔයාලට අරගෙන ආවේ ගොඩක් දෙනෙක් කන්න ආසම කෑමක රෙසිපියක්. ඒ තමයි සෝයා මීට්. ඉතින් අද මම ගෑවුන තැන කන්න පුළුවන් මෙන්න මේ සෝයා මීට් කරිය හදාගන්නේ කොහොමද කියලා කියන්නම්. එහෙනම් අපි බලමු කොහොමද මේ සෝයා මීට් කරිය හදන්නේ කියලා. ඉතින් මේක හදන්න මුලින්ම අපිට ඕන වෙනවා සෝයා මීට්. මම මේ සාමාන්‍ය සෝයා මීට් පැකට් එකක සෝයා මීට් තමයි අරගෙන තියෙන්නේ. මම මේ සෝයා මීට් ටික ලුණුයි නටන උණු වතුරයි දාලා හොඳට තඹගෙන වතුර ටික මිරිකලා අරගෙන තියෙන්නේ. ඒ වගේම තව මං අරගෙන තියෙනවා කපාගත් බීලුණු ගෙඩියක්, තලාගත් ඉඟුරු සුදු ලුණු, කපාගත් තක්කාලි ගෙඩියක්, කපාගත් මාළු මිරිස් කරලක්, පොඩියට කපාගත් අවු මිරිස් කරල් ටිකක්, රම්පෙ සහ කරපිංචා, කුරුඳු පොතු කෑල්ලක්, පොඩියට කපාගත් වියලි මිරිස් කරල් දෙක තුනක්, ඒ වගේම සාමාන්‍ය කෑලි වලට කපාගත් අල ගෙඩියක්. ඒ වගේම තව ඕන වෙනවා බෙදපු මිරිස් කුඩු, කහ කුඩු, බෙදපු 3-5 කුඩු, ලුණු, ගම්මිරිස් කුඩු. තව ඕන වෙනවා උකු පොල් කිරි ටිකක්. ඉතින් මෙන්න මේ දේවල් ටික තමයි මෙන්න මේ සෝයා මීට් කරිය හදාගන්න අපිට අවශ්‍ය වෙන්නේ. මුලින්ම සෝයා මීට් ටිකට බෙදපු මිරිස් කුඩු, බෙදපු 3-5 කුඩු, ඒ වගේම රස අනුව ලුණු, කහ කුඩු ටිකක්, ඒ වගේම කපාගත් අල කෑලි ටිකත් එකතු කරලා හොඳට කලවම් කරනවා. දැන් වළඳක් ලිපේ තියලා තෙල් ටිකක් එකතු කරලා තෙල් ටික රත් වුණාට පස්සේ ඒකට තලාගත් ඉඟුරු සුදු ලුණු, කපාගත් බී ලුණු ටික එකතු කරනවා. දැන් ඒකටම කුරුඳු පොතු කෑල්ල, රම්පෙ සහ කරපිංචා, ඒ වගේම වියලි මිරිස් කරල් ටිකත් එකතු කරනවා. කපාගත් අවු මිරිස් කරල් ටිකත් මේකට එකතු කරනවා. දැන් මේ ටික තෙම්පරා දුනාට පස්සේ මේකටම සෝයා මීට් ටික එකතු කරනවා. කපාගත් තක්කාලි ටිකත් දැන් මේකට එකතු කරගන්නවා.
මේ ටික හොඳට කලවම් කරගත්තට පස්සේ මේකට පොල් කිරි ටික එකතු කරගන්නවා. මේ වෙලාවෙදිම මේකට ගම්බිරිස් කුඩු ටිකත් එකතු කරගන්නවා. මේ ටිකත් එකතු කරලා දැන් අපි මේක පියනින් වහලා මේක උයා ගන්න ඕන. කපාගත් මාළු මිරිස් කරලත් මේ වෙලාවෙදි මේකට එකතු කරගන්න. ඔන්න දැන් අපේ සෝයා මීට් කරිය ලෑස්ති. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත සෝයා මීට් කරිය. ඔයාලත් මේ විදිහට සෝයා මීට් හදලා බලන්නකෝ. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, වීඩියෝ එක ඔයාලගේ යාළුවෝ අතර ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් මේ වගේ තවත් කෑමක රෙසිපියක් අරගෙන මම ආයෙත් එන්නම්. ඔයාලට සුබ දවසක්.